හවුස් ඔෆ් ඇස්ට්‍රොලොජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 මාර්තු 29 සෙනසුරාදා රාත්‍රී 9:21ට සෙනසුරු ග්‍රහයා හෙවත් ශනි ග්‍රහයා මීන රාශියට ගමන් කරයි. කුම්භ ලග්න ඔබේ ජන්මපත්‍රයේ දෙවන භාවයට සෙනසුරු පැමිණේ. මෙම රාශිය තුල සෙනසුරු ග්‍රහයා වසර 2කමාරක් කාලයක් පවතී. එනම් 2028 පෙබරවාරි 28 වෙනිදා දක්වා වේ. අපල ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ ලෙඩ රෝග, ධනහානිය, රැකී ආරක්ෂා ප්‍රශ්න, වෙළඳ ව්‍යාපාර කඩාවැටීම්, හදිසි අනතුරු, නීතිමය ප්‍රශ්න සහ අධ්‍යාපනය කඩාවැටීම් අපල ගණයට වැටේ. ඒ අනුව කුම්භ ලග්න ඔබට චෛතසික ආත්මික චරිතමය ගුණයෙන් වැඩි දියුණු වෙයි. ඉන්ද්‍රියම් පෝෂණය කරන්නට යන අයෙකු නම් ධනහානි සිදු වනු ඇත. මුදල් වේදම් නොකරන අයට ඉතා යහපත්ව සියල්ල හරියනු ඇත. අර පිරිමැස්මෙන් කටයුතු කරගන්න. මුදල් පිළිබඳව කවර කරුණක් හෝ පැටලීමක් කරදරයකට හේතු වෙයි. දුර්වල හෝ පහත් අයගේ රැවටීම් වලට වංචාවට අසු වෙයි. ස්ත්‍රීන් හා ආශ්‍රය නිසාද ආරවුල් කලකෝලහල ඇති වෙන්නට ඉඩ තිබේ. හිතවත් ඥාතියෙකුගේ මරණයක් නියම වෙයි. චෝදනා, නින්දා, අපහාස ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතු කාලයකි. කෙසේ වෙතත් ශනි දෙවෙනි භාවයෙන් ඉවත් වීමට පෙර නින්දාවක් හෝ ආරවුලක් ඇති කරයි. වරදකරුවෙකු වෙයි. හදිසි අනතුරු ඇති කරන නිසා පරිස්සම් වන්න. කුම්භ ලග්න ඔබේ ජන්මපත්‍රයේ චන්ද්‍රයා හෙවත් සඳු ලග්න භාවයේ දෙවන භාවයේ තුන්වන භාවයේ හෝ හත්වන භාවයේ සිටින අයට තදබල අපල ඇති කරන කාලයක් වන්නේය. මේ අය හැම අතින්ම පරිස්සම් වන්න. සෙනසුරුගේ අපලයේ අවසන් වෙන කාලය වෙනකම් අපල වලට පිළියම් ලෙස කාකනිල් මැණික් ගලක් තිරයේ දිස්වන ආකාරයට රිදී මුදුවකට දමා පිරිමි අයෙකු නම් දකුණු අතේ මැදගිල්ලටද, කාන්තාවක් නම් වම් අතේ මැදගිල්ලට දමාගෙන අපල ඉවත් කරගන්න. විශේෂ බෝධි පූජාවක් සිදු කරගන්න. ඔබට තෙරුවන් සරණයි.